සුබ දවසක් හැමෝටම. ඉතින් මම නිරන්තරයෙන් ලංකාවේ තියෙන විවිධාකාරයේ ප්‍රශ්න කතා කරනවා සහ YouTube එකේ සහ පත්තරයට දානවා. ඒ වගේම Facebook සමාජ මාධ්‍ය හරහා අපි කතා බහ කරනවා. ඉතින් ඒ එන ගමනේදී උඩවලව මොනරාගල පහු කරලා උඩවලව රත්නපුර පැත්තට එද්දී උඩවලවේදී අපිට විශේෂ තැනක් හම්බ වෙනවා. ඉතින් ස්වාමින් වහන්සේලා 39ක් විතර වැඩ වාසය කරන තැනක් අපි පන්සලේ ලොකු හාමුදුරුවෝ සම්බන්ධ කරගන්නවා සහ අපි කතා බහ කරලා බලමු ස්වාමින් වහන්සේගෙන් කොහොමද මේ පන්සලේ වැඩ කටයුතු සහ මොකද්ද මේ පන්සලේ තියෙන විශේෂත්වය කියන එක සම්බන්ධයෙන් හම්බෙන්නේ පන්සලේ නම සහ පන්සලට එන්නේ කොහොමද මුලින්ම අපි සඳහන් කරමු. පන්සලේ නම තමයි ශ්‍රී සුදර්ශනාරාමයේ පහලාඳලුව. මේ පන්සලට එන්නේ රත්නපුර ඉඳලා ඇඹිලිපිටිය පාරේ රත්නපුර පැත්තෙන් එනවා නම් කොළඹ ගියාරේ පොළගාව බහින්න ඕන. ඒ වගේම කොළඹ ඉඳලා අධිවේගී මාර්ගය ඔස්සේ එනවා නම් බරව කුඹුක කියන තැනින් එළියට ඇවිල්ලා එතනින් රත්නපුර ඇඹිලිපිටිය පාරේ කොළඹ ගියාරේ පොළගාවට එන්න ඕන. කොළඹ ගියාරේ පොළගාවට ඇවිල්ලා පොඩි හාමුදුරුවෝ ගොඩක් වැඩ ඉන්න පන්සල කිව්වොත් ඕනම කෙනෙක් දන්නවා. සුදර්ශනාරාමයට වැඩිය පොඩි හාමුදුරුවෝ ගොඩක් වැඩ ඉන්න පහලාඳලුවේ පන්සල කිව්වොත් කවුරුත් දන්නවා. විශේෂය තමයි පොඩි හාමුදුරුවෝ චූටි හාමුදුරුවෝ ගොඩාක් වැඩ ඉන්න පන්සල, පුංචි හාමුදුරුවෝ ගොඩක් හදන තැන. පොඩි ගිහි ළමයි බාර අරගෙන හරි අසරණ වෙච්ච දරුවෝ බාර අරගෙන හදන ස්ථානයක් ඇරෙට හරිම කොයි කවුරුත් පළාතේ දන්නවා. විශේෂයෙන්ම උඩවලුව පොලිසිය, ඒ වගේම ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හොඳට දන්න කියන තැනක් අලුතෙන් ඉදි කරගෙන යන ආයතනයක්. අපි කවුරුත් දන්න දෙයක් තමයි සාමාන්‍යයෙන් ගෙදරක පුංචි දරුවෝ 3-4 දෙනෙක් ඉන්නවා නම් හදන්න ඒ කට්ටිය උස් පහත් කරන්න ලොකු වියදමක් යනවා සහ ලොකු කාලයක් යනවා, මහන්සියක් යනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා 39ක් ඔබ වහන්සේ තනියෙන් බලාගන්නේ කොහොමද? ඒ වැඩ කටයුතු වෙන්නේ කොහොමද? ඒ සම්බන්ධයෙන් පොඩි දරුවක් කිරීමක් කරමු අපි. 39ම බලාගන්නේ මම. එතකොට මේ 39 අතරින් සරසවි වරන් ලැබපු උන්වහන්සේලා දෙතුන් නමක් ඉන්නවා. අනිත් සියලු දෙනාම පුංචි හාමුදුරුවරු. ජීවිතයේ gedara තමන්ගේ පෞල් ජීවිතය තුළ විවිධාකාර ගැටලු මතුවෙච්ච පොඩි හාමුදුරුවෝ තමයි මෙතන වැඩ ඉන්නේ. ඒ නිසා උන්වහන්සේලාගේ සියලු දාන කටයුතු ඒ සියල්ලම වග බලාගන්නේ මම. ඒ වගේම ඉතින් උන්වහන්සේලා ආරක්ෂා කරන එකත් බලාගන්න එකත් ඒ හැම දෙයක්ම සිද්ධ කරන්නේ මමයි. හාමුදුරනේ දැන් පොඩි හාමුදුරුවෝ 39ක්. ස්වාමීන් වහන්සේලා 39ක් බලා ගන්නකොට විවිධාකාරී ප්‍රශ්න මතුවෙනවා. 39ටම කන්න බොන්න දෙන්න ඕනේ. ඒ කට්ටියගේ අධ්‍යාපන කටයුතු ඒ දේවල් කොහොමද කරගන්නේ? පොඩි හාමුදුරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරන්නේ විශේෂයෙන් මේ පුංචි හාමුදුරුවෝ ඔක්කොම යන්නේ රත්නපුර ඉඳලා තනමල්විල පාරේ පිහිටලා තියෙන අපේ උඩවලව ජලාශය ගාව පන්සලක් තියෙනවා බෞද්ධ මධ්‍යස්ථානය කියලා. ඒ පන්සලට තමයි මේ පුංචි හාමුදුරුවෝ ඔක්කොම 18 නමක් විතර මේ පන්සලට යන්නේ පිරිවෙන ඉගෙන ගන්න. ඉතුරු පොඩි හාමුදුරුවෝ ගොඩකෙවල මහින්දාරාම කියන විහාරස්ථානයේ පිරිවෙනටත් ඒ වගේම කොස්නාතොට පිරිවෙනටත් තමයි යන්නේ. අපේ සිනනාග රාජමහා විහාරස්ථානයේ වාහනයක් තියෙන වාහනයට කතා කරලා තෙල් ටිකක් ගහලා දීලා ඒ වාහනේට ඉන්ධන ටික ලබා දීලා තමයි පුංචි හාමුදුරුවෝ ඉගෙන ගන්න පිටත් කරන්නේ. ඉන්ධන ලබා දෙන්න සල්ලි දෙන්නේ දවස් 15න් 15ට දිනපතාම රුපියල් 1400ක් විතර දී ගන්න වත්කමක් නැති හින්දා දවස් 15කට සැරයක් තමයි ඒ මිල මුදල් ඒ වාහනේට තෙල් ගහ ගන්න මම යොමු කරන්නේ. ඉතින් කිසිදු ආදායමක් තියෙන පන්සලක් නෙවෙයි. 2012 මැයි මාසේ තමයි මම මේ පන්සලට පුංචි අඩිපාරක් මෙන්න මේ පැත්තෙන් තමයි තිබුණේ. ඉස්සරහින් එන පාර ඔය බුදු පිළිම ටික අතරින් තමයි චූටි පාර දුන්නේ. දැන් ඉතින් හදාගෙන යන තැන. එතකොට මෙන්න මේ ආවාසකයට තමයි මම ඉස්සල්ලාම ආවේ. ගඩොලින් බැඳලා තිබුණේ මේ ආවාසකේ. එතකොට මේ පැත්තේ බිත්තියේ තාම දැලි වගේ තියෙනවා. දුම් ඇදිලා තියෙනවා. එතන තමයි මැටි ගහලා කුස්සියයි දානශාලාවයි තිබුණේ. මෙතන ඉඳලා තමයි මේ සියලුම දේවල් ටික නිර්මාණය කරුවේ. ගමේ අහිංසක දායකයන්ගේ දායකත්වයේ උපකාර ඇතිව ඒ වගේම මේ ලංකාව තුළ අපේ දායක පින්වත් පිරිස මේ වගේ දැන්වීම් දාලා මිනිස්සු ඇවිල්ලා පටිගත කරගෙන ගිහිල්ලා ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ මේ විහාරස්ථානයේ තොරතුරු ලබා දීලා ඒවා දැකලා ඇවිල්ලා තමයි අපිට මේ සියල්ලම හදා දුන්නේ. අඩුම තරමේ වැඩ ඉන්න ආවාසකයක්වත් තිබුණේ නැහැ. දැන් මහත්යට දකින්න පුළුවන් බොහොම ලස්සන ආවාසකයක් තියෙනවා මහා විහාරක වගේ. ඒ ආවාසකයේත් අපේ මේ නැතිවිච්ච දරුවෙකුට පින් සිද්ධ වෙන්න හදලා දීපු ආවාසකයක්. අපේ අනුලා කියලා කාන්තාවකුත් අපේ බලංගොඩ ප්‍රදේශයේ
මහත්ෙකුත් එක තමයි ආවාසකේ සම්පූර්ණම හදා දුන්නේ. ඒවට අවශ්‍ය කරන හැම දෙයක්ම පුටුවේ ඉඳලා පාපිස්සේ ඉඳලා දායකයෝ දීපුවා තමයි ඔය තියෙන්නේ. එතකොට අපි විදේශගත වෙලා ඉන්න නෝනා කෙනෙක් චෛත්‍ය හදලා දුන්නා. ඒක මළුව තව අපිට හදා ගන්න තියෙනවා. මෙතන මේ අමගස්තික අතර සමාධි පිළිමයක් හදාගෙන යනවා. ඒ පිළිම වහන්සේකෙත් වැඩ නතර වෙලා තියෙන කොරෝනා වසංගතය නිසා කර කියා ගන්න බැරි වුණා. දැනට මේ වෙනකොට ඉදිකිරීම වලට වැඩිය අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දානමාන ටික හදාගන්න එක. දවස් 200ක් විතර දාන පන්සලට නැහැ. ඉතින් කොරෝනා වසංගතය වෙන්න ඉස්සෙල්ලා දානයක් මේ විහාරස්ථානයෙන් මනුස්සයෙකුට ගන්න බෑ. ඒ තරම් දාන හම්බෙච්ච තැනක්. කොරෝනා වසංගතෙත් එක නතර වෙච්ච දාන අදටවත් අපිට හදාගන්න බැරි වුණා. ඉතින් මේ ගම්මානේ පන්සල් 3කට බෙදිලා තියෙනවා. මේට දී ගන්න මිනිස්සුන්ට අමාරුයි. මොකද 35කට විතර දවසට දාන දෙන්න ඕන. දවසට 100කට වැඩි පිරිසකට දාන ගේන්න ඕනේ මෙතන. උදේ දවල් බැලුවොත් එහෙම. ඉතින් මිනිසුන්ට කර කියා ගන්න බෑ. ඒ සියල්ලම මම තමයි උයලා පියලා වැඩ කටයුතු කරන්නේ. මම රැකියාවක් කරන හාමුදුරුව කෙනෙක් නෙමෙයි. කීයක් හරි මුදලක් හොයා ගැනීම සඳහා ඔය කේන්දරයක් බල ජ්‍යොතිෂය කටයුත්තක් කරලා තමයි කීයක් හරි මුදලක් ලැබෙන දෙයක්. ඒත් කිසිදු කෙනෙකුට ගාණක් කියලා අරකයි මේකයි කියලා මම අද වෙනකන් අරන්නේ. සන්තෝෂයෙන් කීයක් හරි දෙන්න පුළුවන් නම් ඒ දේ තමයි අරගෙන පන්සල සහ පුංචි හාමුදුරුවන්ගේ ඒවා දියුණු කරලා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කරන්නේ මම. මම දැන් මේ විහාරස්ථානට එන්න කලින් ගමේ කිහිප දෙනෙක් හම්බුණා. සාමාන්‍යයෙන් මම තැනකට යන්න කලින් ඒකේ පසුබිම සම්බන්ධයෙන් කතා බහ කරලා මොකද ගොඩක් කට්ටිය අපි දන්නවා උදව් ගන්න බලාගෙන විවිධාකාරයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරනවා සහ විවිධ දැම්නීම් පළ කරනවා ඒ උදව් ගන්න බලාගෙන. නමුත් මම මේ පන්සලට එන්න කලින් මුත් ගොඩක් විස්තර මේ ගමේ කට්ටියන් අහලා බැලුවා. ඉතින් ඒ අහපු ගොඩක් කට්ටිය කිව්වේ ඇත්තරම මේ පන්සලට ලොකු ඉල්ලුමක් තියනවලු පුංචි දරුවෝ ඇතුළත් කරන්න මහාන කරන්න. මොකද හේතුව මේ පන්සලේ කිසිම ආකාරයකින් ස්වාමීන් වහන්සේ විශේෂත්වය කියන්න පන්සලේ තියෙන ඇයි මේ පන්සලට මේ තරම් පුංචි දරුවෝ බාර දෙන්න කටයුතු කරන්න කියන එක. ප්‍රධානම හේතුව තමයි මේ පන්සලේ අපි මැදින් බැම්මක් බැඳලා තියෙන. එතනින් එහාට කිසිදු ගිහි ළමයෙකුට යන්න, තරුණ ළමයෙකුට, පිරිමි ළමයෙකුට යන්න එන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතකොට කිසිම හාමුදුරුව කෙනෙකුට, ලොකු හාමුදුරුව කෙනෙකුට ෆෝන් එකක් නැහැ. එතකොට ටීවී නැහැ මෙහි. ඔන්නෝවා තමයි විශේෂය කියලා කියන්නේ. හරිම විනයක් තියෙන, හරිම පිළිවෙලට පන්සල තාම භාගයට හදාගෙන ගියාට හරිම පිරිසිදුයි. ශ්‍රම දානයක්වත් ගමේ දායකයෝ අරගෙන කෙරුවොත් අවුරුද්දට එකක් විතරයි කෙරෙන්නේ. ඊටු ඔක්කොම අපි ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ ලෑස්ති වෙලා තමයි මේ සියල්ලම කරන්නේ. විශේෂය ඕනෝකයි. ඉතින් කිසිදු ගැටලුවක් නැහැ. චූටි හාමුදුරුවෝ වෙනම ඉන්න තැන හරි ගස්සලා දිරතන ඒකත් භාගයට. ලොකු හාමුදුරුවෝ අපිට වෙනම ඉන්න තැනක් හරි ගස්සගෙන තියෙනවා. පිටින් කවුරු ආවත් හාමුදුරුවන්ගේ ආවාස ගෙවල් ඇතුලේ ඉන්න බෑ, යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. පුදුම විනයක්, පුදුම ආරක්ෂාවක්, පිළිවෙලක්, රැකවරණයක් තියෙනවා. අපි පිළිබඳව හොඳටම උඩවලුව පොලිසියත්, ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය, අපේ විශේෂයෙන්ම ලසන්ත දඩල්ලගේ අපේ ඒ ලොකු මහත්මයා, එතකොට අපේ පොලිස් අධිකාරිතුමා ඊයේ පෙරේදාව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය එතුමා, එතකොට අපේ බෞද්ධ කටයුතු අංශය, ඒ වගේම උඩවලුව ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකම් හාමුදුරුවෝ, උඩවලුව පොලිස් විශේෂ කාර්ය බලකාය, ඒ පිරිස හොඳටම දන්නවා මේ පුංචි හාමුදුරුවෝ හදන විදිය. කිසිදු ගැටලුවක් නැතුව, කිසිදු ප්‍රශ්නයක් නැතුව බොහොම පිළිවෙලට හදාගෙන යන පුංචි හාමුදුරුවෝ ටිකක් වැඩ ඉන්නේ. ස්වාමීන් වහන්සේ පන්සලේ දැන් 39ක් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. එතකොට දැන් මතක් කරා වගේම මේ වෙද්දි වසරේ දින 100කට පමණක් විතරයි දැන් දානි බාරගෙන තියෙන. ඉතිරි අවුරුද්දෙන් ඉතිරි භාග දෙකක්ම කියන්නේ සම්පූර්ණ වැඩි කොටසක් දානි බාර කරේ නැහැ. එතකොට මොනවාද තව පන්සලට තියෙන අවශ්‍යතාවයන් සහ මිනිස්සුන් බලාපොරොත්තු වෙන්නේ තමයි දාන ටිකක් ලබා දෙන්න පුළුවන් නම් හරිම වටිනවා. මිල මුදල් නෙවෙයි, වියලි බඩු මුට්ටු හරි කමන්නේ, හාල් පොල් ටිකක් ලබා දෙන්න පුළුවන් නම් සෑහෙන වටිනවා. පොත්පත් ටිකක්, සෙරප්පු ටිකක්, ඉසර ඇවුල් බා ගන්න සේසර ටිකක් හදා ගන්න දේ ඒවා ලබා දෙන්න පුළුවන් නම් සෑහෙන වටිනවා. අවුරුද්දකට හරි වේලක් ඇවිල්ලා උයලා දීලා යන්න පුළුවන් දාන ටිකක් බාර ගන්නවා නම් සෑහෙන වටිනවා. පුංචි හාමුදුරුවෝ ආවාසයේ ඉස්තෝප්පුව කණු හිටවල තියෙන තව ඒක හැදුවේ නැහැ. ඒවා ඉතින් හදලා දෙන්න පුළුවන් නම් වටිනවා. ඔක්කොට වැඩි දාන ඩිංගක් ලබා දෙන්න පුළුවන් නම් හරියම වටිනවා පන්සලට. අපි දන්න දෙයක් තමයි සාමාන්‍යයෙන් ලංකාවේ මිනිස්සු ගොඩක් විහාරස්ථාන නිර්මාණය කරන්න ලොකු මුදලක් වියදම් කරනවා. ඒක කමන්නේ කරාට නමුත් තියෙන පන්සල් වලටම යමක්කමක් තියෙන පන්සල් වලටම ගොඩනගුම් පන්සල් වලටම විවිධාකාරී වාහන අරන් දෙන්න ලංකාවේ විවිධාකාරී දේශපාලඥයෝ පවා ලොකු මුදලක් වියදම් කරනවා. ඉතින් එහෙම පසුබිමක අපි බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවනම්
ඒ පුද්ගලයන්ගේ මාර්ගෙන් හරි මේ පන්සලට මේ ආකාරයේ යම්කිසි දාන මේ ස්වාමීන් වහන්සේ ඉල්ලන්නේ මේ පන්සලේ මේ දේ හදලා දෙන්න මේ දේ වියදම් කරන්න අපේ account එකට මෙච්චරක් දාන්න එහෙම ඉල්ලන්නේ දාන පිය ලබා ගන්න වීරි සලාකටිය ලබා දෙන්න 39ක් ස්වාමීන් වහන්සේ මේ පුංචි ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. ඉතින් මතක් කරන හැමෝටම බලන හැමෝටම මතක් කරන්නේ විහාරස්ථානට වීලි සලාක ලබා දෙන්න සහ පුළුවන් ආකාරයෙන් උදව් කරන්න කැමති නම් ඔයාලට පුළුවන් පහතින් ඩිස්ප්ලේ නම්බර් එකට කතා කරලා උන්වහන්සේ සම්බන්ධ කරන විහාරස්ථානට එන්න සති දින 5න් පස්සේ හම්බෙන්න පුළුවන් නේද? පුළුවන්. ඉතින් මතක් කරන කෝල් එකක් දීලා එන්න එන කෙනෙක්ට ඕනකට හොයාගන්න පහසුයි. මොකද උඩවල ප්‍රධාන මාර්ගයේ දකුණු පසින් තමයි පන්සල පිහිටලා තියෙන්නේ. ඕන කෙනෙක් ඇහුවොත් කියන පුංචි ආමද ගොඩක් ඉන්න පන්සල කිව්වොත් ඕන කෙනෙක් පෙන්නයි. වීල් එකකින් වගේ රුපියල් 200ක් වගේ අය කරන්න. ඉතින් මතක් කරනවා පුළුවන් නම් මේ විහාරස්ථානට උදව් කරන්න මේ පුංචි ස්වාමීන් වහන්සේලාගේ අනාගතය සාර්ථක කරගන්න සහ අධ්‍යාපන මට්ටම දියුණු කරගන්න මේ බුද්ධ ශාසනය රැක ගන්න මේ පුංචි ස්වාමීන් වහන්සේලාට උදව් කරන්න සහ මේ විහාරස්ථානට උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පහතින් ඩිස්ප්ලේ එකේ මම නම්බර දාලා තියනවා. ඔබතුමා ලබා දෙන්න. අපේ උදිත ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් මට පිනක් සිද්ධ කරගන්න සහ ඔබ බුද්ධ ශාසනය වෙනුවෙන් කරන සේවාව අගය කරගන්න සහ ඔබට පිනක් එක්රැස් කරගන්න. ඉතින් මතක් කරන හැමෝටම එහෙනම් සුබ දවසක් හැමෝටම මේ වීඩියෝ බැලුවාට. මොකද අපි නිරන්තරයෙන් කතා කරන්නේ මේ වගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ලංකාවේ තියෙන. ඉතින් උදව් කරන්න ඔබට දුරකථන ඇමතුම් අපි දාලා තියෙනවා.